මේ ඉන්නේ ටූත්ලස් මකරාද? නෑ මේ තියෙන්නේ යමහා සමාගමේ නියම මකරා. ජපන් තාක්ෂණයේ උපරිම බලය එකතු කරලා හදපු පාරවල් ගිනි තියන්න පුළුවන් සුපිරිම මැෂින් එක. යමහා R1. අද අපි බලමු මේ රකුසා ඇතුලේ තියෙන ඇත්තම සෙල්ලම මොකක්ද කියලා. දැන් බලමු මේ මකරාගේ හදවත ගැන. මේකේ තියෙන්නේ 998cc liquid cooled 4 cylinder engine එකක්. හැබැයි මේක අනිත් බයික් වගේ නෙවෙයි. මේකේ තියෙන්නේ cross plane crankshaft තාක්ෂණය. ඒ නිසා මේ එන්ජිමෙන් එන සද්දය අනිත් හැම බයික් එකකටම වඩා වෙනස් වගේම හරිම දරුණුයි. අශ්ව බල 197ක් පිට කරන මේ එන්ජිම් නිසා ඇසිපිය හෙලන සැනින් පැයට කිලෝමීටර් 200ක වේගය පහු කරන්න R1 එකට පුළුවන්. ඔය තරම් වේගෙන් යන මකරෙක්ව පාලනය කරන්නත් සුපිරිම බ්‍රේකින් පද්ධතියක් ඕනේ. මේකේ ඉදිරිපස තියෙන්නේ 320mm dual disc brake. ඒ වගේම මෙහි තියෙන lean angle sensitive ABS සහ traction control තාක්ෂණය නිසා ඕනෑම වංගුවකදී බය නැතුව බයික් එක නවත්ත ගන්න වගේම පාලනය කරගන්න ඔබට පුළුවන්. මේකේ තියෙන බ්‍රේකින් පවර් එක ඇත්තටම ආරක්ෂිත පියකරු හීනයක් වගේ. ගොඩක් අය අහනවා මේ වගේ සුපිරි බයික් එකක තෙල් වැඩ කරන්නේ කොහොමද කියලා. ඇත්තම කිව්වොත් මේක තෙල් පිරිමැස්මට වඩා වේගය වෙනුවෙන් හදපු බයික් එකක්. සාමාන්‍යයෙන් ලීටරයකට කිලෝමීටර් 12ක් 15ක් වගේ ප්‍රමාණයක් තමයි තෙල් වැඩ කරන්නේ. හැබැයි ඉතින් මේකේ ත්‍රොටල් එක කරකවනකොට දැනෙන ගැම්ම එක්ක බලද්දී ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ලංකාවේ මිල ගණන් ගැන කිව්වොත් බයික් එකේ නිෂ්පාදිත වර්ෂය අනුව ලක්ෂ 40ත් 80ත් අතර වගේ ඉහළ මිලක් මේකට වෙනවා. මිල ටිකක් වැඩි වුණත් මේක පදිනකොට ලැබෙන තත්ත්වයයි ගරුත්වයයි මිල කරන්න බෑ. ඉතින් ඔයාලත් R1 එකට ආදරේ නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔබේ අදහස කමෙන්ට් කරන්න. අපිව ෆලෝ කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක්.